කලක සිතන් මා අමතක වන බව දැනුණා මගේ නැතට කඳුළු නොදැනීම අද දිනම උනනවා කබර ගොයත් තල ගොයෙක්ලු මතිස් බඩගිනි උණු දාට මේ අද්වයිත හොරෙන් අපි විකිනෙන අමුතු රටකි මේක මේ අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටකි මේක ඉතින් බොහොම සන්තෝෂයි දැන් මේ මගේ ඇක්ට් එක හරි අමුතු වෙනේ සර් මම ඒකද මුලින්ම කල්පනා කරා මගේ මේ ඇඟේ තියෙන අයිටම් වලින් මොකක් හරි අරගෙන විශේෂ මොකක් හරි කරන්න මම පළමුවෙන්ම මෙන්න මේ ඩික්ෂනරි එක ගන්නවා. මේක අරගෙන මම අහන්නේ ඉංග්‍රීසි ප්‍රශ්න ටිකක්. මම අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් පළවෙනියටම. ඉංග්‍රීසි හෝඩියේ තියෙන කූල්ම අකුර මොකද්ද? B. C. අන්න හරි. අපේ අකිල සර් ටක් ගාලා කිව්වා B. ඇයි B කියන්නේ? අපි දන්නවා AC cool AC මැද තියෙන B තමයි වැඩියෙන්ම cool. එල. හරි. දැන් කියන්න බලන්න. ඉංග්‍රීසි හෝඩියේ තියෙන දුක්ම අකුරු දෙක මොකද්ද කියලා? ටේක් 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 කාලය අවසానයි දුක්ම අකුරු දෙක තමයි අයියෝ අයියෝ ටක් ගාලම කරනවා අයියෝ ඔකනේ කියවෙන්නේ මං තුන්වෙනි ප්‍රශ්නය අහනවා මගේ සහෝදරයට මං කියනවා මගේ සහෝදරයා අද නෙවෙයි මීට පෙර දින තමයි ඔයාට මං එන්න කිව්වේ කියලා ඔන්න ඕක ඉංග්‍රීසි අකුරු 10කින් කියන්නකෝ බලන්න day before yesterday you come ටේක් ටේක් I told you to come. අයියෝ අයියේ ඊයේ එන්නයි කිව්වේ හරි මම දැන් ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන ටිකක් මේකට අර කම්මැලි ගතිය ඇරලා මට පුරුදු වෙලා පෝරුවේ චාරිත්‍ර කරන්න මේකට මට පොඩි උදව්වක් ඕන ස්ටෙපනි මැඩම් තමයි මට මේකට අද කතා කරගන්න වෙන්නේ පෝරුවේ චාරිත්‍ර කරන්න මනමාලේ මේක මේ මැඩම්ට පොඩි අලුත් බන්දන්න යනවා අත්දැකීමක් වෙයි අපි පොඩ්ඩක් යමු මැඩම් No thank you. එකපාරක් නම් බැඳලා මේ මම දැන් කපු මහත්තයා විදිහට මේකට පොඩි ක්‍රම වේදයක් තියෙනවා මේවා මේ කරන ඒ කියන්නේ Thank you. මනමාලිගේ පාර්ශවයෙන් එක්කන් යන්න ඕන මේ විදිහට මේ පෝරුවේ චාරිත්‍ර කරන මේ මණ්ඩපෙට මැඩම් මෙන්න මෙතනින් ඔන්න ඔහම ඉන්න දැන් ඉතින් කල්පනා කරන්න එපා මම මේ උසර ගැලපෙන කවුද ගන්න කියලා මේක හරි අමාරු වැඩක් ඉතින් දැන් අය පොඩ්ඩක් මෙන්න මේකට සපෝට් එකක් දෙන්න අද කෝට් ඇඳලා ආවේ ඕකට එන්න Hello. එකපාරක් බැඳලා ඉන්න දෙන්න මම දැන් නිදහස් මේක මේ ලස්සනට මෙහෙම අල්ල ගන්න ඕන විදිහට ඒක ඔයා නෙමෙයි ආල්ලන්න ඔන්න ඔහම තියාගන්න පිළිවෙලට වා මුද්දකෝ මුද්ද තියනවද මුද්ද ඔයාලංගනේ මයි ගාව No. හරි එහෙනම් මම මෙන්න මේ විදිහට පිළිවෙලට පටන් ගන්නවා මේ කතාව නුඹ ඇපල් මලක් වාගේ මේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු පායන්න දැස මාගේ උණුහුමට ගින්දරේ ගෙනියන්න වාගේ ගාවේ මේ සිතම සුන්දරේ දිගු දැස බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටි පොඩක් අත් දෙක මෙහෙම අල්ලගන්න ආනේ ඩිංගක් ඉන්නකෝ ඔය God. දැත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල හක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ දැන් අවසාන වශයෙන් අපේ පැත්ත නම් කරන්නේ මංගල චාරිත්‍ර කරලා ඉවරලා මගුල් බෙර ගහලා යනවා දැන් අලුත් විදියට පංජාබ් බෙර ගහනවා එහෙනම් මැඩම් අපි අද මේක ට්‍රම්පට් එකක් ගහලා මේ වැඩේ ලස්සනට අවසන් කරමු මෙන්න මේ විදියට Thank you. Wow.